හයි ගයිස් කොහොමද ඔයාලට ඔන්න අදත් මම රසමනස් රෙසිපි වීඩියෝ එකක් කරන් ආවා. මම අද හදන්නේ ඇඹරැල්ල කරියක්. මුලින්ම මම ඇඹරැල්ල ගෙඩි 4ක් විතර අරගෙන ඒවයි පොතු ඉවත් කරලා මේ විදිහට පොඩියට කපා ගන්නවා. ඔයාලට ඇඹරැල්ල ටික කැමති විදිහකට කැමති ප්‍රමාණයකට කපා ගන්න පුළුවනි. කපාගත් ඇඹරැල්ල ටික භාජනයකට මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ මම කහ ටිකක් ලුණු ටිකක් එකතු කරලා වතුර අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගෙන තැම්බෙනකන් ලිපේ තියාගන්නවා. දැන් මේ මගේ ඇඹරැල්ල ටික හොඳින් තැම්බිලා තියෙන්නේ. හොඳින් තැම්බුණු ඇඹරැල්ල ටික මම භාජනයකට බෙදා ගන්නවා. ඊළඟට මම ඇඹරැල්ල තම්පු හට්ටියම ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගෙන සුදු ලුණු රතු ලුණු කරපිංචා රාම්පේ කොච්චේ සියල්ල එකතු කරගන්නවා. ඊට පස්සේ ඒ ටික හොඳින් බැදෙනකන් හැඳිගා ගන්නවා. ඊට පස්සේ මම 3-5 මිරිස් කුඩු බැදූ මිරිස් එකතු කරගෙන හොඳින් හැඳිගා ගන්නවා. ඊට පස්සේ සීනි හැඳි 3ක් විතර එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්නවා. අවසානයේ ඇඹරැල්ල තඹගත්ත වතුර එකතු කරගෙන මදි පාඩුවට තව වතුර ටිකකුත් එකතු කරගන්නවා. අවසානයේට තඹගත්ත ඇඹරැල්ල ටික එකතු කරගෙන හොඳින් හිඳෙන්න අරිනවා. මේ තියෙන්නේ අවසානයේට මම හදාගත්ත රසම රස ඇඹරැල්ල කරි එක. මේකට පොල් කිරිමුකුත් දාලා නැති නිසා සතියක් විතර තියාගෙන කන්න පුළුවනි. ඇත්තටම ගොඩක් රහයි. හදාගන්නත් හරිම ලේසි. ඔයාලා try කරලා බලන්න. Thank you for watching. Bye bye.